समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ආදපාන රෝහලේ වෛද්‍යවරු කාර්ය මණ්ඩලය ඇතුළු මේ හැම දිනම අද දවසේ මේ ආකාරයෙන් බිනර පුන් පොහොව දවසේදී සූදානම් වෙන්නේ රෝහල මගින් සෑම පොහොව දිනකම සිද්ධ කරනු ලබන ධර්මානුකූල ප්‍රතිපදාව අනුගමනය කරමින් ධර්මයට ඉඩක් කාලයක් වෙන් කරමින් සිද්ධ කරනු ලබන ඒ ධර්ම දානමය පින්කමයි අද මේ ආකාරයෙන් මේ ස්ථානයේට මේ හැම දිනම ඒක රාශී වෙලා සිද්ධ කරන්නේ දෙරිසත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමරසේකර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනමත් වාට්ටු අංක 10 යෙහි විශේෂඥ වෛද්‍ය සමන් ඉදිරිමුනි මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනමත් මානසික රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීපිකා හෙටිආරච්චි මහත්මිය ඇතුළු ඒ හැම දිනමත් ස්කෑනින් අංශයේ විශේෂඥ වෛද්‍ය රත්නායක මහත්මිය ඇතුළු හැම දිනමත් වෛද්‍ය අධිකාරීතුමා විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී තුමියන් ඇතුළු හෙද නිලධාරී තුමියන් දෙපළ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඇතුළු මේ හැම දිනම එක රාශී වෙලා මේ උතුම් කටයුත්ත මේ ආකාරයෙන් සංවිධානය කරලා සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ හැම දිනාටමත් මෙලොව වශයෙන් පරලොව වශයෙන් ධාර්මික සුවය පිණිස මෙලොව යහපත පරලොව යහපත පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ජීවිතයට ආශිර්වාදයක් කර ගැනීම අරමුණෙන් අද හැම දිනම මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මම ආරාධනා කරන හැම දිනම අවස්ථාවක් කරගන්න මේ අවස්ථාව හැම දිනාටම මෙලොව වශයෙන් දිනුව සාර්ථකත්වයේ පිණිසත් පරලොව වශයෙන් යහපත අභිවෘද්ධිය පිණිසත් ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාවක් කරගන්න. මොකද දැන් සාමාන්‍යයෙන් ඔබේ වෘත්තියත් එක්ක දැන් බලන්න අද පොයේ දවස වෙලත් එහෙම සාමාන්‍යයෙන් පොයේ නිවාඩු දවසක් වුණත් පොයේ දවසටත් නිවාඩුවක් නැති පොයේ දවසටත් තමන්ගේ සේවය වෙනුවෙන් රාජකාරියකට එහා ගියපු සේවයක් වෙනුවෙන් පැය 24ම අප වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරන පිරිසක්. ඉතින් මේ හැම දිනම පුළුවන් ආකාරයෙන් විහාරස්ථානයේ ඒ වෛද්‍ය නිලධාරීන් ඇතුළු හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. පුණ්‍යානුමෝදනා පූර්වකව කාල වේලාව පුළුවන් ආකාරයෙන් වෙන් කරගෙන මේ වගේ කටයුතු සංවිධානය කරලා සිදු කිරීම සම්බන්ධයෙන් ඉතින් මම ආරාධනා කරනවා මේ ගෙවෙන කාලය කෙටි කාලයක් දෙන්න අපි මේ වෙලාවේ සාකච්ඡා කරමු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපි කොහොමද අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස ආශිර්වාද කරගන්නේ සාර්ථකත්වයේ පිණිස අපි කොහොමද මේ ධර්මයත් එක්ක අපි ප්‍රතිපත්තියක් විදිහට ප්‍රතිපදාවක් විදිහට මේ ධර්මය ජීවිතයට ආශිර්වාදයක් කරගන්නේ කියන කාරණාවන් අපි සාකච්ඡා කරමු. ඉතින් අද බිනර පුන් පොහොය දවස බුදු සාසනයේ විශේෂිත පොහොය දවසන් අතර විශේෂිත පොහොය දවසක් හේතුව බිනර පොහොය දවසක තමයි ඒ කියන්නේ මේ වගේ මාසයක තමයි මෙහෙණි ශාසනය ආරම්භ වුණේ. අතජපති ගෝධිමිය ඇතුළු 500ක් පිරිස පැවිදි කරමින් මෙහෙණි ශාසන ආරම්භ වුණේ මේ වගේ පොහොය දවසක. ඉතින් එවැනි සුවිශේෂී සිදුවීම් සිදු වෙච්ච පොහොය දවසක තමයි මේ හැම දිනම අද මේ රෝහලේ ආරම්භය හැමෝම එකතු වෙලා මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අද මම මාතෘකාව විදිහට තෝරගත්තේ තරමක් කල්පනා කරන්න ඕනේ ගැඹුරින් හිතන්න ඕනේ මාතෘකාවක්. ඒ නිසා මම ආරාධනා කරනවා මේ දේශනාවත් එක්ක මුල ඉඳන්ම තමන්ගේ අවධානය යොමු කරමින් මේත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් බුද්ධිමත් පිරිසක් ඉන්නේ ගොඩාක් ඉන්නේ මැදි වයසේ තරුණ වයසයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබට හිතන්න ඕනේ වයසක් දැන් ඔය
මැදි වයස තරුණ වයස මේ වයස්වල හිතලා දේවල් කරන්න ඕනේ වයස. ඉතින් ඒ නිසා හිතන්න යමක් තිබෙන මාතෘකාවක් තමයි අද මම තෝරගත්තේ. ඒ නිසා මම ආරාධනා කරනවා අවධානයෙන් මේ පින්කමත් එක්ක මුල ඉඳන්ම සම්බන්ධ වෙන්න. නැත්නම් සමහර විට මුල් ටික අහලා එකපාරටම හිතන්න ඕන නිින්ද ගියා කියලා. ඔන්න මුල් විනාඩි 10ක් විතර යනකොට බණ ටික අහගෙන ඉඳලා ඊට පස්සේ නිින්ද යනවා. විනාඩි 5ක් නිින්ද ගිහිල්ලා හැරුණොත් ඉතින් සමාධියේදී මම මොනව කියනවද කියලා. හරිද? ඒ නිසා මේ මාතෘකාව ටිකක් ගැඹුරු හිතන්න ඕනේ මාතෘකාවක්. ඒ නිසා මම ආරාධනා කරනවා මුලින් ඉඳන්ම කැපකිරීමක් කරන්න අවධානය යොමු කරමින් මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්න. මම බලාපොරොත්තු වෙනවා ආගමක් සහ දර්ශනයක් අතර තියෙන වෙනස සාකච්ඡා කරන්න. මොකද දැන් මේ දෙකම අපි අද පටලගෙන ඉන්න දෙකක්. ඉතින් අපි කොහොමද ආගම සහ දර්ශනය වෙන් කරගන්නේ? මොකද බුදුරජාණන් වහන්සේගේ තිබුණේ ආගමත් දර්ශනයක්ද? දර්ශනයක් නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් බුද්ධ ආගමක් බිහි කරේ නැහැ. ඒක අර පසු කාලීනව හදාගත්ත දෙයක්. උන්වහන්සේ ආගමිකව හැදුවේ නැහැ නේ. එතකොට දර්ශනයක් ඉදිරිපත් කරේ. ඉතින් බුද්ධ දර්ශනය, බුද්ධ ආගම සහ බුද්ධ දර්ශනය කියන්නේ දෙකක්. අපි කොහොමද පැහැදිලිව මේ දෙක වෙන් කළ අඳුරගන්නේ? කොහොමද දර්ශනයට අනුව අපි ප්‍රතිපදාව හදාගන්නේ කියන කාරණාවන් අපි සාකච්ඡා කරමු. ඒකයි මම කිව්වේ මුලින් ඉඳන්ම අවධානය යොමු කරමින් මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපි මුලින්ම සාකච්ඡා කරමු ආගමක් කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍ය මේවා සංවේදී මාතෘකා. ඉතින් ඒ නිසා අර ටිකක් ගැඹුරින් සාකච්ඡා වෙන මාතෘකා නිසා අර පැහැදිලි නිර්වචන මේවට ඉදිරිපත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආගමක් කියලා කියන්නේ පිරිසක් එකතු වෙලා යම් මතවාදයන් විශ්වාසයක් ගෞරවයක් භක්තියක් ඇතුව පිළිගැනීමක් නේ. එතකොට දැන් අපි උපතින්ම අපි බෞද්ධ. ඒතකොට අපි බෞද්ධ වෙච්ච අපිට කියලා තියෙන ආගම් මතවාද තියෙන. ඉතින් අපි ඒවා උපතෙන්ම පිළි අරගෙන අපිට තේරෙන කාලෙක ඉඳන් නේ අපි මේව පිළි අරගෙන අර පිළිපදින දේවල් තියෙනවා. ඒතකොට ආගමක තියෙන ඒ වගේ දේවල්. දැන් ආගමක තියෙන කරුණු සාමාන්‍යයෙන් ඇත්තටම එක තැනක තියෙන දේවල්. ඒක ඉදිරියට පැවැත්මක් නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න කරන්න මේක කොහොමද වෙන්නේ? ඒ වගේ අර ප්‍රශ්න කිරීමක් ආගම්වල කරුණු වල නැහැ. ආගම්වල තියෙන්නේ ආගමේ කියන්නේ මොකක්ද? අපි ඒක පිළිපදින්න ඕනේ. හැබැයි දර්ශනයක එහෙම නැහැ. දැන් ආගමක කියනවා නම් ඔබ මේ දේ කරෝතින් ඔබව දෙවියන් වහන්සේ ළඟට අරගන්නවා. ඒ කියන්නේ ඒ යම් කිසි දෙයක් තියෙනවා ඒ දේ අනිවාර්යෙන් කරාම දෙවියෝ ගාවට ගන්නවා. ඒ කියන්නේ අර නියතියක් තියෙනවානේ නියත දෙයක් තියෙනවා. එතනදී ප්‍රශ්න කරන්න බෑ. එහෙනම් ඇයි කොහොමද එහෙම කරාම දෙවියෝ ගාවට ගන්නෙ? ඒ වගේ ප්‍රශ්න කිරීමක් නැතුව පිළිපැදීමක් තියෙන්නේ. ඒතකොට දැන් සාමාන්‍යයෙන් අපේ බුද්ධ ආගමික කටයුත්තක් තමයි දැන් හිතන්න මෙහෙම මේ ලෝකෙත් නෙවෙයි මෙතනින් එළිය තියෙන සෙනසුරු ග්‍රහ ලෝකේ. අපි පිළිගත්ත දෙයක් තමයි ওই ග්‍රහ ලෝකේ එහාට මෙහාට වෙච්ච ගමන් අපිට කරදරයි. මේ මොනවද වෙන්නේ? සෙනසුරු අපලනේ අපි කියන. ඒතකොට සෙනසුරු අපල වලට අපි කරන දෙයක් තමයි බෝධි පූජා තියනවා. හරිද? එතකොට ඔබට කියනවා දැන් මම කිව්වොතින් ඔබේ සෙනසුරු අපල වෙනුවෙන් ඔබ බෝධි පූජාවක් තියන්න. එතන ප්‍රශ්න කරන දෙයක් තියෙද? ඒ කියන්නේ ප්‍රශ්න කරලා හොයන්න උත්තරයක් තියෙද? ඒක ගැන ප්‍රශ්න කරොතින් සෙනසුරු ග්‍රහ ලෝකයේ තියෙන වෙන ලෝකයක නේ. ඒතකොට වෙන ලෝකයක කියන්නේ මේ ලෝකෙත් නෙවෙයි. නේ මේ විශ්වයේ තියෙන. ඒතකොට මෙතනින් එළියේ තියෙන දෙයකින් කොහොමද අපිට බලපෑම් ඇති වෙන්නේ? ඒක කොහොමද බෝධියක් කරා නැති වෙන්නේ? ඉතින් ඇත්තටම ප්‍රශ්න කරන්න පුළුවන්ද? බෑ නේ. ඒකට දාර්ශනිකව යථාර්ථයේ උත්තරයක් තාම හම්බෙලා නෑ. කවුරු හරි කියනවා ඒ නිසා සෙනසුරුගෙන් අපිට අපල වෙනවා ඇති කරදර වෙනවා ඇති අපි බෝධි පූජා තියනවා. නේ. ඒතකොට ඒක දාර්ශනික සංකල්පයක් නෙවෙයි. ඒක ආගමික සංකල්පයක්. ඒතර ආගමික සම්ප්‍රදායක්. බෝධි පූජා ආරම්භ වුණේ 1900 ගණන් වල. නේ? ඔබ දන්නේ සමහර විට මේ වැඩි හිටිය අය 1900 ගණන් වල ආරම්භ වුණේ බෝධි පූජා තියෙන දේවල්. ඒතකොට ඒවා ආගමික කටයුතු. ඉතින් මෙන්න මේ වගේ ආගමක් කියන්නේ ප්‍රශ්න කිරීමකින් තොරව ඒ ආගමෙන් කියනවා නම් මේ දේ මෙහෙමයි කියලා අපි ඒ දේ ඔව් එහෙමයි කියලා පිළිගන්න ඕනේ. හරිද? ආගමක තියෙන මේ වගේ දේවල්. හැබැයි දර්ශනයක එහෙම නැහැ. ඉතින් ඒකයි ආගමකින් දර්ශනයක් වෙනස් වෙන්නේ. ඒතකොට ආගමක් ඇදහිීමේ අයිතිය ඕනම කෙනෙකුට තියෙනවා. හරිද? ඔබට බෞද්ධ ආගමික වෙන්න පුළුවන්, ඔබට ක්‍රිස්තියානි ආගමික වෙන්න පුළුවන්, ඉස්ලාම්ද ඕනේ ආගමක් අදහන්න අයිතියක් ඔබට තියෙනවා. එතකොට අපි සාකච්ඡා කරමු කොහොමද ආගමකින් දර්ශනයක් වෙනස් වෙන්නේ? දර්ශනයක් කියලා කියන්නේ
දැන් දර්ශනය ගැනත් මම නිර්වචන හෙව්වා එහෙම નિયમિત නිර්වචනයක් නැහැ. ඒක දර්ශනය කියන වචනයත් ටිකක් ගැඹුරු මාතෘකාවක්. හරිද? එතකොට මේ දර්ශනය කියලා කියන්නේ දැන් සරලවම ගත්තාම දැක්මක්. යථාර්ථය පිළිබඳව සත්‍යවාදී වෙනස් දැක්මක්. පැහැදිලිද? ඒ කියන්නේ මම කියන කාරණා පැහැදිලි ඇතිනේ. අපි සාමාන්‍යයෙන් හැමදෙනාම දෙයක් දිහා දකිනවාට වැඩිය වෙනස් විදිහට දැකීම තමයි දර්ශනයක් කියන්නේ නේ. යථාර්ථය වෙනස් විදිහට දකින එක. දැන් හිතන්නකෝ මෙහෙම දැන් සාමාන්‍යයෙන් අපි ඕන තරම් දැකලා තියෙනවා ගස් වලින් ගෙඩි වැටෙනවා. අපිට ප්‍රශ්න තියෙන්නේ නෑ නේ ඔය ගෙඩි වැටෙනවා. ඒක කන්න පුළුවන් නම් දුවලකින් අහුලක් කනවා. හැබැයි අයිසෙක් නිව්ටන් කියන්නේ ඒක වෙනස් විදිහට දැක්කනේ. එයා ගහක් යටට වෙලා හිටියා ඇපල් ගහක් යට. ඊට පස්සේ එයා දැක්ක ඇපල් ගෙඩියක් වැටෙනවා. අර සාමාන්‍යයෙන් හැමෝම දකින විදිහට වඩා වෙනස් විදිහට දැක්කද නැද්ද? දැක්කනේ. එයා හිතුවා මේක බිමට වැටෙන්නේ නැතුව උඩට යන්න තිබ්බනේ. හරිද? එහෙම තිබිලා ඇයි මේක බිමට වැටුනේ? අන්න එයා කල්පනා කරා මේක වෙන්න හේතුව නේ. ඇයි? කොහොමද? මෙන්න මේ ප්‍රශ්නත් එක්ක තමයි දර්ශනයක් බිහි වෙන්නේ. පැහැදිලිද කාරණාව? ආගම සහ දර්ශනය. ඒතකොට දර්ශනයක් බිහි වෙන්නේ ඇයි මේක වෙන්නේ ඇයි මේක වෙන්නේ කොහොමද මෙන්න මේ වගේ මත එක. ඒතකොට අයිසෙක් නිව්ටන් කියන්නේ දාර්ශනිකයෙක් නේ. හැමෝම ඇපල් ගෙඩියක් වැටුණු දැක්කහම සමහරට අහුලගෙන කනවා මිසක එතනින් එහා දෙයක් හිතන්නේ නෑ. ඒක සාමාන්‍ය දේ. ඒතකොට අයිසෙක් නිව්ටන් හිතුවා මේක බිමට වැටෙන්නේ නැතු උඩට යන්නත් තිබුණා. ඇයි බිමට වැටුනේ කියලා එයා යථාර්ථයක් හෙව්වා. එතකොට ඒ හොයපු නිසා තමයි අන්න එයා දාර්ශනිකයෙක් වුණා. එයා දර්ශනයක් හොයාගත්තනේ. ගුරුත්වාකර්ෂණය කියන මූලික හේතුව නිසා තමයි මේ දේවල් වෙන්නේ. ඒතර අලුත් දෙයක් හොයාගත්තා. අන්න ඒ වගේ තමයි දර්ශනයක් කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන යථාර්ථය සැබෑ ස්වභාවය අපිට දේශනා කරා. මේ ලෝකේ දුකක්, ඒ වගේම මේ ලෝකේ අපිට ලෙඩ වෙන්න වෙනවා, වයසට යන්න වෙනවා. නේ? ඉතින් මේ වගේ අනන්ත දුක් තියෙනවා. ඒතර මේවායින් ගැලවෙන්න පුළුවන් ලෝකයේ තියෙන යථාර්ථවාදී ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් අසනීප වීම, ලෙඩ වීම කොච්චර දුකක්ද කියන කාරණා මම හිතන්නේ අපි අමුතුවෙන් ආයි දේශනා කරන්න දෙයක් නැහැ මේ අතොන්ට නේ. හරිද? ඔයත් අත්දැකීම් වලින් දන්නවා මිනිස්සෙක් අසනීප වෙනවා කියන්නේ රෝග තුර වෙනවා කියන්නේ ඒක තරම් ඒක බරපතල දුකක්. එතකොට මෙන්න මේ දුක් වලින් මිදෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආගමක නෙවෙයි මොකකද? දර්ශනයකනේ. එතකොට දර්ශනයක් පිළිපදින විදිහක් වෙන දැන් ආගමක තියෙන්නේ ඇදහිීමක් දර්ශනයක තියෙන්නේ පිළිපැදීමක්. පැහැදිලිද කාරණාව? ආගමක තියෙන්නේ මොකද්ද? ඇදහිීමක් දර්ශනයක තියෙන්නේ පිළිපැදීමක්. වැදගත් වෙන්නේ ඇදහිීමද පිළිපැදීමද? වඩා වැදගත් වෙන්නේ පිළිපැදීම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ පූජා දෙකක් ගැන. මොනවද? ආමිස ප්‍රතිපත්තිය. වැදගත් වෙන්නේ ආමිස පූජාවද ප්‍රතිපත්ති පූජාවද? වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති පූජාව. හරිද? ප්‍රතිපත්ති පූජාව කියන්නේ ඔබ දර්ශනයත් එක්ක යන දෙයක්. ආමිස පූජාව කියන්නේ ප්‍රතිපත්තියට පස්සේ එන එකක් නේ. ඒ කියන්නේ බුදුහාමුදුර අපිට දේවල් ටිකක් පැහැදිලි කරලා දුන්නා. මේ අනුව හිටියොත් ඔබට යහපතක් උදා වෙනවා. හරි. එතකොට බුදුහාමුදුර මේ දේවල් කියපු දේ අපි පිළිපැදීමෙන් මට යහපතක් වෙනවා නම් නේ. ඒ නිසා ගරු කරන්න වඳිනවා. හරිද? එහෙම නැතුව ආවට ගියාට කවුරුවත් කියන නිසා නෙවෙයි බුදුහාමුදුර වඳින්න ඕනේ. පැහැදිලිද? දැන් අපි උතනත් වරද්දගෙන තියෙනවා. ආමිෂ වන්දනාව පවා වරද්දගෙන තියෙනවා. හේතුව තමයි දැන් ඇත්තටම කවදාවත් මෙහෙම කරනවද? අම්මගේ ළඟට ගිහිල්ලා අම්මට වැඳලා නැගිටලා ප්‍රාර්ථනා කරනවද? අම්මට වැඳපු එකේ ආශිර්වාදයෙන් මට නිවන් දකින්න ලැබේවා. හිතනවද? නෑ. අම්මට වැඳපු එකේ පිනෙන් මට විභාග පාස් වෙන්න ලැබේවා. හිතනවද? නෑනේ. කවදාවත් අම්ම කෙනෙක්ට දෙයක් අපි වන්දනාවක් කරලා දේවල් බලාපොරොත්තු වෙනවද? නෑ. හැබැයි බුදුහාමුදුරුවන්ට වැඳලා අපි අනන්තවත් බලාපොරොත්තු වෙනවද නැද්ද? වෙනවනේ. දැන් ওই බෝධියට එහෙම මං හිතන්නේ වැඩියෙන්ම වැඩ තියෙන දවස් තමයි ඊයේ නෙවෙයි පෙරීදා. මේ පෙරීද විභාගයක් තිබ්බ මොකද්ද? ඊශ්චද්ද විභාගේ. බෝධියට වැඩි. හරිද? ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි බෝධිය ඉස්සරහට ගිහිල්ලා වදින්නේ හිතන්නකෝ ওই විභාග තියෙන දවස් වලට බෝධියට වැඩි පූජා වැඩි වන්දනා වැඩි බෝධියට වඳින වැඩි. හරිද? දැන් මම නම් හිතන්නේ ඇත්තට මේක හරි අසාධාරණ දෙයක්. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමයට අනුව අපිට පිළිපදින දේවල් තියෙනවා. විභාගයක් පාස් වෙන්න නම් කරන්න ඕනේ ඒ පිළිවෙල අපිට දේශනා කරලා තියෙනවා. හැබැයි අපි බෝධිය ඉස්සරහා ගිහිල්ලා ශිෂ්‍යත්වයේ ඉල්ලනවා නම් නේ බුදුහාමුදුරුවන්ට වැඳලාත් අපි දේවල් ඉල්ලනවා නම් ඒක ගැලපෙනවද?
නෑනේ හිතන්නකෝ මෙහෙම ඔන්න ගෙදර ඉන්න වෙලාවේ මේ හිතන අම්මට වඳින්න ඕනි කියලා හිතනවා. අද ටිකක් හොඳට වඳිනවා. මොන ශිෂ්‍යත්වය තියෙනවා හෙට. අද මොකද කරන්නේ? මේ අම්මා තමයි මාව ටියුෂන් පන්ති එක්කන් ගියේ. අම්මා තමයි මට ඉගෙනුනේ ගොඩක් දේවල් කරේ. ඉතින් හෙට විභාගයේ තියෙන නිසා යනවා ගේ ඉස්සරහට ගිහිල්ලා මල් ගහෙන් ලොකු මල් වට්ටියක් කඩන් එනවා. හරිද? මල් වට්ටියක් කඩන් ඇවිල්ලා අම්මගේ ඉස්සරහින් තියනවා. තියලා දන ගහගෙන අත් දෙක හිස් මුදුනේ තියාගෙන අම්මට වදින ගාතාව 10 15 වතාවක් 100 වතාවක් විතර කියනවා. හරිද? ඔන්න ගාතාව කියලා දැන් අම්මට වෙනදට වැඩි ගෞරවයකින් වදිනවා. ඇත්තටම අම්මට මොනව හිතේද? සමහර විට හිතේ මුට මොනව වෙලාද දන්නේ නැහැ කියලා හිතේ. හැබැයි නේ ටිකක් වෙලා යනකොට හිතේ ඉතින් කොච්චර හොඳයිද නේ මේ දරුවා මට ගරු කරනවා. ඉතින් මම මේ කරපු දේවල් වල අපතේයමක් නැහැ. මෙයා මට හරි ආදරෙන් මට ගරු කරනවා. ඉතින් හරි ශ්‍රද්ධාවකින් අම්මා ඉඳී. හැබැයි හිතන්න මෙහෙම එයා වැඳලා ඉවර වෙලා ගාථා ටික කියලා ඉවර වෙලා නැගිටලා අම්මගේ මූණ දිහා බලාගෙන කියනවා මං අම්මට වැඳා වැඳේ නිකන් නෙවෙයි වැඳපු එකේ පිටින් මං හිට ශිෂ්‍යත්වේ පාස් වේවා. අම්මට මොනව හිතේද? ඒ කියන්නේ අම්මා හිතුවේ මට ගරු කරන්න වදින නැති කියලා. හැබැයි මෙන්න වැඳලා ඉවර වෙලා නැගිටලා අම්මගේ මූණ දිහා බලන් කියනවා අම්මට වැඳපු එකේ පිනක් තියෙනවා නම් ආශිර්වාදයක් තියෙනවා නම් මම හෙට විභාගයේ පාස් වේවා. ඇත්තටම අම්මට මොනව හිතේද? මුවගේ කැදුවේ අපරාධ කියලා හිතේනේ. ඒ කියන්නේ මෙච්චර කල් පන්තියවල මෙච්චර කල් උගන්නලා මේ දේවලුත් කරලා මේ මිනිස්සේ මට වැඳලා විභාග පාස් වෙන්න ඉල්ලනවානේ. හරිද? ඒතකොට ඇත්තටම අම්ම කෙනෙක්ට මොනව හිතේද? ඉතින් ඒ වගේ අපි කවදාවත් ඒ නිසා අම්මට වදින්නේ අම්ම මට දෙයක් දීපු නිසා ගරු කරන්න විතරයිනේ. ඒතකොට නිවැරදි වන්දනයක් එතන තියෙනවා. හැබැයි කවදාවත් මං හිතන්නේ නැහැ අපි ගොඩක් දෙනෙක් බුදුහාමුදුරුවන්ට බෝධියට මේ දේවල් වලට ගෞරවයෙන් වදිනවා කියලානේ. බෝධි පූජාවක් තිබුණොත් අපි දන්නවා කොළ එනවා සමහර විට පොතක් විතර ඇති. හරිද? නම් තියනවා සමහර විට ගමේම අයගේ. සමහර දවස් වලට තියෙනවා පූජාවට එන්නේ 5 දෙනෙක් නම් කොළේ නම් ලියලා තියෙනවා 20ක් විතර. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි ගොඩාක් දුරට බෝධියට වදින්න ගියත් වදින්න යන්න අපිට ප්‍රශ්න තියෙනවා. නේ? අපි බෝධියට වදිනවා නම් වදින්න අපිට විභාග තියෙනවා. හිතන්නකෝ හෙට ශිෂ්‍යත්ව විභාගයේ තියාගෙන අද අපි යනවා බෝධිය ළඟට. බෝධිය ළඟට ගිහිල්ලා බෝධිය ඉස්සරහා බෝධි පූජා දීලා වඳින්නේ හෙට ශිෂ්‍යත්ව නිසා. ඇත්තටම අපි වඳින්නේ බෝධියටද ශිෂ්‍යත්වයටද? ඇත්තට මේ වෙලාවේ වඳින්නේ ශිෂ්‍යත්වයට. මොකද ශිෂ්‍යත්වයේ නොතිබුණා නම් බෝධියට වඳීද? නෑ. මට කියන්න අපේ මිනිස්සුන්ට කරදර නොතිබුණා නම් නේ විභාග නොතිබුණා නම්, ගෙවල් වල කරදර නොවුණා නම්, සමහරට ගෙවල් වල රණ්ඩු නොවුණා නම් මං හිතන්නේ මේ බෝධියට ඒ දේවල් වලට හරියටම බැලුවොත් වඩා හොඳයි මිනිස්සු ගෙවල් වල රණ්ඩු වෙන එක. නේ? මිනිසුන්ට ඕන්ට වැඩි විභාග එන එක. ඇයි ඒන තරමට තමයි මිනිස්සු පන්සලට එන්නේ. පැහැදිලිද? හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම ක්‍රමයක් නෙවෙයි දේශනා කරේ. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ දේශනා කරේ ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තියට අනුව හැඩ ගැසෙනවා මිසක තව ආයි බෝධියට වැඳලා ශිෂ්‍යත්වය ඉල්ලන්නනේ. හරිද? බුදුහාමුදුරුවන්ට වැඳලා අපේ පවුලේ නේ ගෙදර මහත්තයයි පිරි දැන් රණ්ඩු වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඉස්සරහා වැඳලා කියනවා මම බුදුහාන්ට වඳින්නම් මේ ගෙදර රණ්ඩු නවත්තන්න. නේ? ඇත්තටම ගැලපෙනවද? කියන්නේ දර්ශනයක් පිළිපදින කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. හරිද? කවදාවත් දැකලා තියෙනවද මේ දැන් අපි හාමුදුරුවරු අපිත් විභාග ලියනවා. හරිද? මම මේ අවුරුද්දේ A level විභාගය ලිව්වා. හැබැයි අපි ඇඹිලි පිටියේදී ලිව්වේ. අපි ඇඹිලි පිටියේ A level විභාගය සඳහා අපි හාමුදුරුවරු ඒ පන්සලෙන් 5-6 දෙනෙක් අපි සම්බන්ධ වුණා. A level විභාගය නිසා විභාගයට කලින් දවසේ අපි හාමුදුරුවෝ හැමෝම දරුවන්ට ආශිර්වාද කරලා තියෙන පූජාවලට අපි සම්බන්ධ වුණා. අපි වෙනම පූජා තිබුණ පන්සලේ අපි ඒවට ගිහිල්ලා ආශිර්වාද කරා. හැබැයි කවදාවත් ඔබ දැකලා තියෙනවද හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරුවන්ගේ විභාගයේ වෙනුවෙන් බෝධි පූජා තියනවා දැකලා තියෙද? නෑනේ. දැන් මෙච්චර ඒක හරිනම් මෙච්චර දෙයක් තියෙනවා නම් මම හිතන්නේ මේ සේරටම කලින් හාමුදුරුවෝ ටික එකතු වෙලා විභාග වෙනුවෙන් පූජා තියන්න ඕනේ. හැබැයි විභාග වෙනුවෙන් හාමුදුරුවෝ පූජා තියන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් හැමදාම බුදුහාමුදුරන්ට කරු කරලා වඳිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ ප්‍රධානිය. සාමාන්‍යයෙන් අපි විභාගයකට යන්න කලින් ඉස්කෝලේ යන්න කලින් අම්මට වැඳලා යනවා. ඒ වගේ අපි සාමාන්‍යයෙන් බුදුහාමුදුරන්ට වඳිනවා. විභාගයට යන්න කලින් උදේ වැඳලා ප්‍රාර්ථනාවක් අපි ආශිර්වාදයක් කොහොමද බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. එයින් එහා බුදුහාමුදුරන්ට වඳින්නේ විභාගය නිසා නෙවෙයි නේ. දැන් බලන්නකෝ සිද්ධාර්ථ කුමාරයා හිතුවා ගීගේ කියන එක දුකක් මේකෙන් ගැලවිලා යන්න ඕනේ එහෙම කියලා හිතලා වනගත වුණා. වනගත වෙලා කැලේට ගිහිල්ලා දැන් තැනක ඉන්න ඕනේ නිදහසේ කල්පනා කරන්න එපා. මනසින් කටයුතු කරන්න. ඉතින් මේ ඒ වෙනුවෙන් හොඳ ස්ථානයක් බැලුවා. ආරක්ෂාව තියෙන පහසුවෙන් ඉන්න පුළුවන් හොඳ විශාල ගහක් හොයාගත්තා. ඇසතු ගහක්. හරිද? එතකොට මේ අසතු ගහ යට ඉඳගෙන බුදුරජාණන් වහන්සේ භාවනා කරලා කොහොම හරි මනස වේක්ෂවලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා.
හරිද? ඒතර බුද්ධත්වයට පත් වුණාන් පස්සේ බෝසතාණන් වහන්සේ බුදු වුණා. අර සාමාන්‍ය ඇසතු ගහත් වෙනස් වුණා මොකද්ද? බෝධියනේ. හරිද? බෝධිය කියලා වෙනස් වුණා. බුදුරජාණන් වහන්සේ බෝධිය වෙනුවෙන් ගරු කිරීමක් කරා කළගුණ සැලකීමක්. හරිද? කළගුණ සැලකීමක් කරා කියලා අපි අහලා තියෙනවා මොකද්ද කරේ? අනිමිස ලෝචන පූජාව. අනිමිස ලෝචන පූජාවෙන් එහා ඔබ අහලා තියෙනවද බුදුහාමුදුරුවෝ බෝධිය වෙනුවෙන් සතිපතා බෝධි පූජා දිව්වා? අහලා තියෙද? නෑනේ. බුදුහාමුදුරුවෝ උදේ හවස බෝධිය ගාවට ගිහිල්ලා පූජා දීලා වැඳ කියලා අහලා තියෙද? නෑනේ. දැන් ඇත්තටම කියන්න වැඩියම් බෝධියට වැඳලා තියෙන්නේ බුදුහාමුදුරුවෝද අපිද? වැඩියම් බෝධියට වැඳලා තියෙන්නේ අපි. හැබැයි වැඩියම ප්‍රයෝජන අරන් තියෙන්නේ බුදුහාමුදුරුවෝද අපිද? බුදුහාමුදුරුවෝ. හරිද? ඒ නිසා මේ මම ආරාධනා කරන්නේ බෝධි පූජා තියන්න එපා නෙවෙයි. බෝධියට වඳින්න එපා නෙවෙයි. අපි බෝධිය ඉස්සරහා ගිහලා වඳින්න ඕනේ හේතුව තමයි අපිට මේ ලස්සන මේ වටින ධර්මයක් හම්බුනේ බුදුරජාණන් වහන්සේගෙන්. ඒතකොට සාමාන්‍ය මිනිස්සෙක් විදියට හිටපු ඔහුට බුද්ධත්වයට පත් වෙන්න අවස්ථාව උදව් කරපු ගහක්. ඒ නිසා මම මේකට වඳිනවා කියන ගෞරවයෙන් ඒ කුලයේ ගස් වලට වන්දනා කිරීමේ ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් වදිනකොට මතක තියාගන්න උන්වහන්සේගෙන් අපිට හම්බෙච්ච ධර්මය නිසා උන්වහන්සේට ගරු කරන්න වදින්නනේ. හරිද? එහෙම නැතුව උන්වහන්සේට වදිනකොටත් අපි දේවල් ඉල්ලනවා නම් ඇත්තට මේක ගැලපෙනවද? ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ආරාධනා කරනවා මේ ආගමික සංකල්ප තමයි ආමිෂයේ අංක 1 කරගන්නේ. හැබැයි දාර්ශනික සංකල්පවල දර්ශනයක් අනුගමනය කරනකොට ඇත්තටම මේ ආගම අංක මේ කියන්නේ ආමිෂයේ අංක 1 වෙන්නේ නෑ. ප්‍රතිපත්ති අංක 1 වෙලා ඔන්න මේ සරලව තේරුම් ගන්න හොඳද? ආගම ප්‍රධාන කරගත්ත කෙනෙක්ගේ අංක 1 මොකද්ද? ආමිෂය. එයා ආමිෂය හරහා තමයි යන්තම් ප්‍රතිපත්තියට යන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඊළඟට එහෙම දැන් අපි ධර්මදේශනාව පටන් ගන්න කලින් පන්සිල් අරගෙන පූජාව තියලා ඒ ටික කරා. හරිද? එතකොට එතෙන්දී අපි කරේ ආමිෂයක් නේ. අපි වන්දනා කරා. අපි වැඳගෙන පන්සිල් වලට වැඳද නැද්ද? පන්සිල් වලට වැඳ මිසක ඇත්තටම සමාදන් වුණාද? නෑ අපි පන්සිල් වලට වඳිනවනේ. නමස්කාරය කියලා ඒක කරලා පන්සිල් වලට වඳිනවා මිසක ඇත්තටම සමාදන් වෙනවද? මෙතන කවුරු හරි ඉන්නවද මෙහෙම කියන්න පුළුවන්. හාමුදුරනේ අපේ ගෙදර නම් අපේ පවුලේ හැමෝම එකතු වෙලා පන්සිල් පද පහම රකින්නවා. කවුරු හරි ඉන්නවද? ඒ කියන්නේ අපේ සිංහල බෞද්ධ අපේ රටේ හැමදාම උදේවස පන්සිල් සමාදන් වෙන අපේ රටේ මිනිස්සුන්ගේ පවුල් වල එක පවුලක් හරි හොයාගන්න ඉන්නවද? පවුලේ දරුවෝ වැඩි හිටියෝ හැමෝම එකතු වෙලා පන්සිල් පද පහ රකින්න. හොයන්න නැති තරම්නේ. මං හිතනවා ඔයත් හොයලා බලන්න. එහෙම තැන නෑ. හේතුව අපි පන්සිල් වලට වඳිනවා. ආමිෂයක් කරගෙන තියෙන්නේ. ඒතර ආමිෂයක් නෙවෙයි තියෙන්න ඕන. ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සෙක් මං හිතන්නේ දැන් ඇත්තටම ඔබට ප්‍රතිපත්තියක් විදිහට පන්සිල් රකින්නවා නම් මේ බණට කලින් සමාදන් වෙන්න ඕනේද පන්සිල්? ඕනේ නැහැ. මොකද දැන් හිතන්නකෝ මීට කලින් පන්සිල් සමාදන් වෙලා නැද්ද? තියෙනවනේ. එකපාරයි සමාදන් වෙන්න ඕනේ. දැන් අද ධර්මදේශනාවට කලින් පන්සිල් සමාදන් වුණා. ඒතකොට ප්‍රතිපත්තියක් විදිහට ඔබ ඒක කරනවා නම් ඔබ හිතන්න ඕන මම සතු මරන්නේ නැහැ. මම හොරකම් කරන්නේ නැහැ. නේ සතු මරණ කිව්වම මදුරුවෙක්වත් මම මරන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියක් තියාගන්න ඕන. හොරකම් කරන්නේ නැහැ කිව්වම නේ පොඩි දෙයක්වත් හොරකම් කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. දැන් කවුරු හරි ඉන්නවද ඒ කියන්නේ විවාහ වෙලා නම් ලංකාවේ ඉන්නවද කවුරු හරි අම්ම කෙනෙක් තාත්තගේ සාක්කුවෙන් රුපියල් 100ක් ගන්නව ගත්ත? ඉන්නවද? නෑනේ මහත්යගෙන් රුපියල් 50ක්වත් හොරකම් කරපු අම්ම කෙනෙක් අපේ රටේ නෑනේ. අම්මගේ තාත්තගෙන් හොරකම් කරපු දරුවෙක් නෑ. කියන්නේ ප්‍රතිපත්තියක් විදියට නෑ. කාමයේ වරදව හැසිරෙන්න එපා. අස කන නාසය දිව ශරීරය. ඉන්ද්‍රිය පහක් තියෙනවා බාහිර අරමුණු ගන්න. මේව වැරදියට පිනවන්න එපා. නේ? එතකොට බොරු කියන්න එපා. සුරාව පානය කරන්න එපා. මේ ටික ප්‍රතිපත්තියක් විදිහට ඔබ අද බණට කලින් සමාදන් වුණා නම් අද රැය තියෙන පින්කමේදී ආයි පන්සිල් ගන්න ඕනේද? නෑ නේ ප්‍රතිපත්තියක් විදිහට ඔබ රකින්නවා නම් ආයි අමුතුවෙන් උදේ හවස සමාදන් වෙන්න දෙයක් නෑ. අපි පන්සිල් පද පහ පවා ප්‍රතිපත්තියක් විදිහට කරන්න තියෙන දෙයක් පවා අරගෙන තියෙන මොකටද? ආමිෂයකටනේ. කියන හැම වෙලාවෙම පන්සිල් වලට වඳිනවනේ. හරිද? නිකන් අහකින් යනකොට පන්සිල් ඇහුනොත් ඒ අත් දෙක නලල දෙනවනේ. හරිද? එහෙම දෙයක් අපේ වෙලා තියෙනවා. මම ආරාධනා කරන්නේ ඒතර ආගම නම් ඔබේ ප්‍රධාන ආගමට ඔබ ප්‍රධාන තැනක් දෙනවා නම් ගැටලුවක් නෑ. හරිද? එහෙම වුණොත් වෙන්නේ ආමිෂ අංක 1 වෙලා ප්‍රතිපත්තිය දෙකට යනවා. හරිද? මම යෝජනා කරන්නේ අංක 1 වෙන්න ඕනේ මොකද්ද? මොකද බුද්ධ දර්ශනයක් තියෙන්නේ. හරිද? ආගමකට එහා දර්ශනයක් තියෙන්නේ. අංක 1 වෙන්න ඕනේ මොකද්ද එහෙනම්? ප්‍රතිපත්තිය ඊට පස්සේ තමයි ආමිෂය තියෙන්නේ. දැන් මම හිතනවා මම අද බුදුහාමුදුරන්ට හරියට වඳිනවා. මීට අවුරුදු
පහමාරකට විතර කලින් මම ගෙදර හිටියේ. ගෙදර ඉන්න කාලේ මම බුදුහාමන් හරියට වැඳේ නෑ. අපි තාත්තා අනන්තවත් කියන ඉස්කෝලේ යනකොට පොඩ්ඩක් හරි ඇවිල්ලා බුදු ආම්දුරු ගාඩ ඇවිල්ලා බුදු පිළිම ගාඩ ඇවිල්ලා වැඳලා යන්න කියලා කියන පළවෙනි දවස් දෙකේ වදිනවා. ඊට පස්සේ හොයන්න නෑ කොහොම හරි කරදරයක් වදින්නේ නෑ. හරිද? ඒ තරම් අපි ගෞරවයෙන් වැඳේ නෑ. හැබැයි දැන් ගෞරවයෙන් වදින හේතුව තමයි මම දන්නවා දැන් මේ අවුරුදු පහමාරට අධ්‍යාපනික වශයෙන් හෝ වේවා සමාජීය වශයෙන් හෝ වේවා මේ හැම පැත්තකින්ම අපි දියුණුනේ මේ ධර්මයේ නිසා නේ. දැන් බලන්න ඉස්කෝලවල මහාන වෙන්නේ ඉස්සරහා පෙළියද පිටිපස්ස පෙළියද? පිටිපස්ස පෙළියනේ. අර ඉස්කෝලේක මහාන වෙන හරියක් මහාන වෙන්නේ පිටිපස්ස පෙළියේ. දැන් ওই මහාන කරනකොට කියන කතාවක් තමයි මේක නම් ගෙදර හිටියොත් විනාශ වෙනවා නේ. මේක ගෙදර හිටියොත් හැදෙන්නේ නැහැ. ගමේ ඉන්න හදන්නව බෑ කියලා හිතන දඩබ්බරම චරිත තමයි පන්සලට එන්නේ නේ. එතකොට දැන් ඉස්කෝලේක වුණත් ගුරුවරයෙක්ගෙන් ඇහුවන් දන්නවා මහාන වෙන හරියක් මහනුනේ හදන්නම බෑ මූණන් වැඩක්ම නැහැ කියලා හිතන චරිත. එතකොට එහෙම චරිත ඉස්කෝලේ පිටිපස්සේ පෙළියේ හිටපු චරිත මුකුත්ම බෑ කියලා හිටපු චරිත මේ මහානකමට ඇවිල්ලා හරිද පැවිදි වෙලා හිතන්නකො විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුනේ කතිකාචාර්යවරු පාසල්වල ගුරුවරු ඊට පස්සේ ගමකින්ම හදන්න බෑ කියපු චරිතය ඒ ගමේම පන්සලේ හාමුදුරු වෙලා අන ගමටම බණ කියනවා නේ. ඒ විශාල පරිවර්තනය වුණේ මොකක් නිසාද? වෙන කිසිම දෙයක් නෙවෙයි. මෙන්න මේ ධර්මයේ නිසානේ. දර්ශනයක් විදිහට මේක ප්‍රතිපත්තියක් විදිහට පිළිපැදපු නිසා. අන්න ඒ නිසා අද මම හරියටම බුදුහාමන්ට වඳිනවා. අද වඳින්නේ ආයි කිසි දෙයක් බලාපොරොත්තු නෙවෙයි ලැබුණු දේවල් වල ගරු කරන්න. පැහැදිලිද? එහෙනම් අංක 1 වෙන්න ඕනේ මොකද්ද? ප්‍රතිපත්තිය. ඊට පස්සේ තමයි ආමිෂය තියෙන්න ඕනේ. හරි. ඒතර ප්‍රතිපත්තියක් විදිහට ඔබට මේ ධර්මයේ පිළිපදිනවා නම් දේවල් තුනක් තියනවා කරන්න ඔබ දන්නවා අහලා ඇති මම එක කිව්වොතින් අනිත් ටික කියයි. අංක 1 තමයි සුනාත. දෙවෙනි එක ධාරේත චරාත. හරිද? මොනවද කරුණු තුන? සුනාත ධාරේත චරාත. සුනාත කියන්නේ අහන්න. මේ ධර්මය අහන්න ඕනේ. ඒ අහන එකත් අර සම්ප්‍රදානුකූලවම අහනවද? නෑ නේ අර සම්ප්‍රදානුකූලව අර හැමෝම අහන විදිහට හරිය බණට ආවා හරිය අහන්න ඕනේ නේ කියන එකට සාදු කියන්න ඕනේ එහෙම කියලා අහන්න බෑ. විමසීමෙන් බුද්ධිමත්ව අහන්න ඕනේ නේ. අපේ සමහර අය ඉන්නේ දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනේ ඉඳන් ලෞතර බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළුවා කියපු ගමන් නේ සාදු කියනවා නේ. හරිද? සාදු කියන වචනේ තේරුම මොකද්ද? දන්නවද? ඔව් යහපත් හොඳයි නේ යමක් අනුමත කරන්න. හරිද? එතකොට බුදුහාමුදුරුවෝ ඒ කාලේ සාදු කියලා දේවල් අනුමත කරා. එතනින් වෙන්නේ යමක් අනුමත කිරීමක් හොඳයි. හරි. ඒතර දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ ඉඳන් බුදුහාමුදුරුවන්ට ගලක් පෙරළුවා. කියපු ගමන් සාදු කිව්වොත් මොකද තේරුම? හොඳයි නේ. හරිද? අනුමත වීමක්ද නැද්ද? අනුමත වීමක්. හැබැයි මේ අනුමත වීම අපි කරන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම අර්ථයක් හිතලා නෙවෙයි. පුරුදු වෙලා තියෙනවා බුදුහාමුදුරුවෝ කියලා හිතකම අපි සාදු කියන්නේ. ඒතකොට අර සම්ප්‍රදානුකූලව ඇසීම අයින් කරන්න ඕනේ. කොහොමද අහන්න ඕන? විමසීමෙන් අහන්න ඕනේ නේ බුද්ධිමත්ව. මොකක්ද මේ කියන කාරණා? ඒතර බුද්ධිමත්ව ඔබ ශ්‍රවණය කරන්න ඕනේ. මොකක් ගැනද කියන්නේ? මොකටද මේක සම්බන්ධ වෙන්නේ? මෙන්න මේ බුද්ධිමත් භාවයෙන් සුණාත. නේ? එහෙම නැතුව අර සම්ප්‍රදානුකූලව හැමෝම අහන විදියට වෙනද අහන විදියට අහලා වැඩක් නෑ. හරිද? ඒ නිසා සම්ප්‍රදායේ ඉන්න එපා. පොඩක් එළියට එන්න. පැහැදිලිව මේ බුද්ධිමත්ව අහන සුණාත. දෙවෙනි එක මොකද්ද? ධාරේත. ඒ කියන්නේ අහන ටික විමසීමෙන් යුක්තව ධාරණය කරගන්න. කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දේවල් පිළිපැදීමේදී කරුණු 10ක් මත තියන්න එපා. මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිජ්ජානකන්තියා මා බබ්බ රූපදාය මා සමනෝ නෝගරු. හරිද? මෙන්න මේ කරුණු 10ක් බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ දේවල් නිසා පිළිගන්න එපා. පැහැදිලිද? ඒ කියන්නේ පළවෙනි එක මා අනුස්සවේන කටකතාවෙන් ආව කියලා දේවල් පිළිගන්න එපා. එතකොට ඔබ යමක් පිළිගන්නකොට හරි මේ දේ අරයා කිව්වා ඒ නිසා තමයි කියලා පිළිගන්න එපා. මා අනුස්සවේන මා පරම්පරාය. ඒ කියන්නේ මේක මගේ පරම්පරාවෙන් එන්නේ. ඒ කියන්නේ මගේ අම්මා තාත්තා කරපු නිසා හරි මේක හරි. හරිද? ඒ තැනට එන්න එපා. මොකද අපේ සමහර දේවල් දෙනවා පරම්පරාවෙන් ආවත් ප්‍රතිඵලයක් ඇති දේවල් නේ. මම දන්නව ඇති ඔය බන්නට සීනි ගෙනියන්නේ. ඇයි? ගෙනියන්නේ අපේ ආච්චිලා සීයලා ගෙනියපු නිසානේ අම්මලා තාත්තලා ගෙනියපු නිසා. මොකද්ද හේතුව? ප්‍රතිඵලය. ප්‍රයෝජනයක් තියද? නෑනේ ප්‍රයෝජනයක් නෑ. පහුවෙනිද තමයි ගෙනාපු කඩේටම ගිහින් දීලනවනේ. දීලා සල්ලි අරන් එනවා. අර ඒ වගේ අපේ තියෙනවනේ පරම්පරානුගතව අපි අරන් එනවා. අර පුරුද්දක් විදියට එයා කරපු නිසා මං කරනවා. පැහැදිලිද? එතකොට අර මේ පාරම්පරිකව එන දේවල් වුණත් පරම්පරාවෙන් එනවා කියලා පිළිගන්නත්
එපා. මා පරම්පරාය. මා ඉතිකිරාය. ඒ කියන්නේ අර අපි කියනවනේ සමහර දේවල් අර ලූ කියන ප්‍රත්‍ය දාලා මෙහෙම වෙලා ලූ. හරිද? අන්න ඒ වගේ විශ්වාසයක් නැහැ. අර ඒ වගේ දෙයක් මත තියලා පිළිගන්න එපා. මා ඉතිකිරාය. මා පිටක සම්පදානේන. ඊටමත් වැදගත් එකක්. ඒ කියන්නේ පොතේ තිබ්බා කියලා පිළිගන්න එපා. මොකද පොතේ තියෙන ඒවාත් සමහර විට වරදින්න පුළුවන්. මේක මේ පොතේ තිබුණු නිසාමයි කියලා පිළිගන්න එපා. මා පිටක සම්පදානේන මා තක්ක හේතු. මේක මෙන්න මේ තර්කයට ගැලපෙනවා. එහෙම පිළිගන්න එපා. දැන් අපි ගොඩාක් වෙලාවට මේ දර්ශනය සමහර අය පිළිගන්නවා තර්ක කරාම හරි ගියාම. හැබැයි මතක තියාගන්න හැමදේම තර්කයෙන් නිවැරදි වෙන්නේ නැහැ. තර්ක කරලා සමහර වැරදි දේවල් හරි ගස්සන්න පුළුවන් නේ. තර්ක කරලා සමහර විට නේ අපි කතාවට කියන්නේ හරියට තර්ක කරනවා නම් මිනිස්සෙට කොස් ගහ දෙල් ගහක් විදියට පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අර තර්කය නිසා දේවල් පිළිගන්න එපා. ඒ වගේම තමයි මා ණය හේතු මෙන්න මේ න්‍යාය ධර්මයට මේ න්‍යායට ගැලපෙනවා කියලා පිළිගන්න එපා. මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන. ඒ කියන්නේ මේ ආකාරයට ගත්තාම නම් මේක හරි නේ. ඒ වගේ දේවල් පිළිගන්න එපා. මා දිට්ඨි නිජ්ජානක් කත්තිය. ඒ කියන්නේ මට පේන විදියට හරි. හරිද? ඒතකොට ඒ කාරණා මත තියන්නත් එපා. මට පේන විදියට හරි කියලා දේවල් පිළිගන්න එපා. මා දිට්ඨි නිජ්ජානක් කත්තිය. මා බබ්බ රූපතාය. ඒ කියන්නේ දැන් සමහර දේවල් තියෙනවනේ අපි අර තියෙන ගෞරවය නිසා පිළිගන්න. නේ. දැන් උදාහරණයක් විදියට අද ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඔබ මං කියන කරුණු පිළිගන්න සමහරට හේතුවක් වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමක් විදියට මහා සංඝරත්නයට කරන ගරුත්වය මත බුදුහාර දේශනා කරා එහෙම ගරුත්වය මත දේවල් පිළිගන්නත් එපා. දැන් සමහරට අපේ රටේ දැන් මේ වර්තමානයේ බලන්නනේ දේශපාලනික වශයෙන් ලොකු මාතෘකා හැදිලා තියෙනවා. ඒතර කවුරු හරි කෙනෙක්ට ගෞරවයක් ඇති වෙච්ච කෙනෙක් ඒ මනුස්සයා මොන මෝඩ කතාව කිව්වත් පිළිගන්නවද නැද්ද? පිළිගන්නවනේ. මේ මනුස්සයට ගරු කරන නිසා. බුදුහාර දේශනා කරේ ඒ ගරුත්වය මත තියලා දේවල් පිළිගන්න එපා. ඊළඟට හොඳම එක අවසාන එක මා බබ්බරුපද මා සමනෝ නොකරු. ඒ කියන්නේ මේ මගේ ශ්‍රමණයන් වහන්සේ. ඒ කියන්නේ දැන් ඔබ මේ දේශනාව ශ්‍රවණය කරනකොට මේ අපේ හාමුදුරුවෝ බණ කියන්නේ නේ. හාමුදුරුවෝ කෙනෙක් බණ කියන්නේ. එතකොට අපේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් කියන තැන තියලා පිළිගන්න එපා. පැහැදිලිද කාරණාව? එතකොට මෙන්න මේ කරුණු 10කින් පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රය දේශනා කරා. ඊට පස්සේ කාලාමය ඇහුවා මේ එහෙනම් කොහොමද පිළිගන්නේ? බුදුහාර දේශනා කරා ඔබ බුද්ධිමත් ඔබට හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙන්න මෙහෙම හිතන්න. කොහොමද? මම මේ කරන එක හරිද වැරදිද? ඇත්තටම හරි වැරද්ද තේරෙනවද නැද්ද? තේරෙනවනේ. ඒ කියන්නේ එක රාමුවක ඉන්න බෑ. මේක හරිමයි කියලා පිළිගන්න එපා හැමදේම. දැන් මම මේ කියන කාරණා වුණත් මම කියන නිසා නෙවෙයි ඔබ හිතන්න. මේක හරිද වැරදිද? මේක කුසලයක්ද අකුසලයක්ද? මේක නුවණැත්තන් විසින් පසසපු දෙයක්ද එහෙම නැත්නම් නුවණැත්තන් විසින් ගරහපු දෙයක්ද? හරිද? ඒ වගේම මේ දේ සිටීම මේ දේ කීම කිරීම හිත පිනිස පවතීද අහිත පිනිස පවතීද? පැහැදිලිද කාරණා? යමක් ඔබ කොහොමද පිළිගන්න ඕනේ? අඩුම මම කියන නිසාවත් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියපු නිසාවත් නෙවෙයි පොතේ තියෙන නිසාවත් නෙවෙයි ඔබම හිතන්න. කොහොමද හිතන්නේ? මේක හරිද වැරදිද? කුසල්ද අකුසල්ද? මේක නුවණැත්තෝ බුද්ධිමත් අය පසසපු දෙයක්ද ගර්හා කරපු දෙයක්ද? ඒ වගේම තමයි මේක කියන කරන එක හිත පිනිස තමන්ට අනුන්ට හිත පිනිස පවතිනවද? මෙන්න මේ වගේ කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා දේවල් පිළිගන්න. හරි. සුනාත ධාරේත. වැදගත් මේක මොකද්ද? අවසාන එක චරාතනේ. ඔබ මේ කාරණා මොන විදිහට ඇහුවත් මොන විදිහට මතක තියාගත්තත් ප්‍රතිඵලයක් නැහැ. මේ දේවල් පිළිගන්නේ පිළිපදින්නේ නැත්නම්. ඒ නිසා වැදගත් මේකක් තමයි මොකද්ද? පිළිපැදීම කළ යුතුයි මේ ධර්මයට අනුව. ඒ ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිපැදීම කරන්න අන්න එහෙම තමයි දර්ශනයක් අනුගමනය කරන්නේ. පැහැදිලිද කාරණාව? ඒතර අර සම්ප්‍රදානුකූලවම හිතන්න නෙවෙයි නේද? අලුත් විදියට හිතන්න. දැන් සාමාන්‍යයෙන් උදාහරණ උපමාවක් දක්වනවා මෙහෙම. හිතන්නකෝ රත්තරන් වැඩ කරන මිනිස්සෙක් බිම තිබිලා රත්තරන් කෑල්ලක් අහු වෙනවා. අහුවෙච්ච ගමම මේ මිනිස්සයා ගන්නවද මේක රත්තරන් කියලා? ඒ කියන්නේ හරි රත්තරන් කෑල්ලක් හම්බුණා එහෙමයි කියලා ගන්නෙ නෑ. එයා මේක ගූරලා බලනවා නේ, මේක පිරිසිදු කරලා බලනවා, මේක බර මැනලා බලනවා. එහෙම නොයෙකුත් විමසීම් වලට ගිහිල්ලා තමයි අවසානයේ මේක රත්තරන් කියලා නිගමනයකට එන්නේ. ඉතින් ඒ නිසා අර සම්ප්‍රදානුකූලව හිතන්න නැතුව පොඩ්ඩක් එළියට ඇවිල්ලා හිතන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් අලුතෙන් වාහනයක් ගත්තම මොකද කරන්නේ? අලුතෙන් වාහනයක් ගත්තොත් අපි අරගෙන යනවානේ දේවාලයකට හරි පන්සලකට හරි අරන් යනවා. ආශිර්වාද වෙන්න කියලා වාහනයක් ගත්ත ගමන් එල්ලනවා මොනවද එල්ලන්නේ? වාහනේ ඉස්සරහින් යටින් එල්ලන්නේ මොනවද? ඔව් මොනවද ඒකට කියන්නේ? දෙහි ගෙඩියක් මිරිස් එකක් තියලානේ එල්ලනවා. ඇයි ඒ? ඇස්වහ එහෙමද? ඇත්තට මම දන්නේ ඇස්වහ කටවහ
දුරු වෙන්න තමයි. එතකොට අර එහෙනම් පොල් සම්බල් කන මිනිස්සුන්ට ඇස් වහන්නේ නැහැ. දැන් කියන්නේ එහෙමනම් හරිද? ඇයි දෙහි මිරිස් මං හිතන්නේ ඇතිපතන් කැවෙනවනේ නේ. හරිද? මේ ඉතින් ඇත්තටම අර ඒව අර ආගමික සංකල්පනේ. ඒ කියන්නේ අර යම් මතවාද මත යන දේවල්. නමුත් මේ දාර්ශනිකව හිතුවම පස්සේ ඇත්තටම එහෙම මේ දෙහි ගෙඩි මිරිස් ගෙඩි එල්ලුවම ඇස් වහ දුරු වෙනවා නම් නේ පොල් සම්බල් විපත් කන මිනිස්සු හොඳ කෝටිපති පොසත්තු වෙන්න ඕනේ. හරිද? එහෙම එකක් නැහැ. එතකොට මේ දන්නවද හේතුව? ඇයි එහෙම එල්ලන්නේ කියලා? ඉස්සර දැන් ඒකනේ කියන්නේ අපේ අන්නේ විමර්ශනශීලීත්වය නැහැ. විමසන්නේ නැහැ. ඔහේ කවුරු හරි කියනවා නම් ඒක අල්ල ගන්නවා. ඒක පිළිගන්නවා. හරිද? දැන් මේ ඉස්සර ප්‍රවාහණයේ තිබුණේ කරත්ත වලින්. ඉස්සර කරත්ත වලින් යනකොට ඔය කැලවල් වල එහෙම යනකොට වනාන්තරවල සත්තු එහෙම ඉන්නවනේ. කරදර වෙනවනේ. ඉතින් ඒ නිසා මේ මොකද කරන්නේ? අර යනකොට කරදර වුණොත් කියලා තමයි ඔය කරත්තෙන් එල්ලුවා මිරිස් කරලයි දෙහි ගෙඩියයි මිරිස් කරලයි ඉඟුරුයි කහයි. හරිද? මෙන්න මේ ටික මෙහෙම කම්බියක් දාලා අර දැන් ඔය එල්ලන්නේ අර ලස්සනට ඒ වගේ ඒ අය එල්ලුවා. හේතුව තමයි දැන් හිතන්න මෙහෙම ඔන්න දැන් ගමනක් යනවා. යනකොට කොහෙද හරි සර්පෙක් කියලා දෂ්ට කරා කියලා. ඒතර ඒ විෂය ශරීරගත වීම නිසා ඒකට ප්‍රතිකාරයක් විදිහට තමයි දෙය කරන්නේ. ඉස්සෙල්ලම කරන්නේ අරක කඩලා අරගෙන මිරිස් කරලා කන්න දෙනවා. හරිද? මිරිස් කරලා කෑවම පස්සේ ඒ සැර දැනෙන ප්‍රමාණයට මම හිතන්නේ වෛද්‍ය උරුමයයි නිසා තමයි මේක ගැන අවබෝධයක් තියෙනවා දැන මම මේක මේ හොයාගත්ත කතාවක්. හරිද? එතකොට මේ එහෙම අර මිරිස් කරලා කන්න දෙනවා. කෑවම පස්සේ ඒකේ අර සැර දැනෙන ප්‍රමාණයෙන් විෂ කොයිතාක් ශරීරගත වෙලාද කියලා යාලා නිගමනයකට එනවා. හරිද? එතකොට ඊළඟට කරන්නේ ගන්නවා අර දෙහි ගෙඩිය ඒක කපනවා. අර තුවාල වෙච්ච තැන දෙහි ගෙඩිය දෙහි ඒක අතුල්ලනවා. අතුල්ලලා අර විෂ යන්න. ඊට පස්සේ අර ඉඟුරුයි කහයි තලලා එකක් තියනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ වෛද්‍යවරයෙක් ගාවට යොමු කරනවා. අර හදිස්සියේ කරදර වෙන නිසා. දැන් අපේ වැඩේ වෙලා දෙන කරත්තවල ඔන්න කැලේදී ගිහිල්ලා බෙහෙතක් විදියට ගහපු එක දැන් මේ කාලේ හොඳ වාහන ගන්නවනේ. අද යන්නේ BMW වලින් ඉස්සරහ දෙහි ගෙඩියත් එල්ලනවා. අද දෙහි ගෙඩිය මිරිස් කරලා එල්ලලා මේ ළමයට දැන් යන වාහනවල ඔය ඇක්සිඩන්ට් එකක් වුණාම පස්සේ ඔක ආයි තලලා තියලා වැඩ. නේ දැන් ඇයි ඒක කරන්නේ? අපි තියනවනේ අර ඒ වගේ අර මුල් කාලේ හේතුවක් ඇතුව පටන් ගන්න දේවල් අර විමසීමේ තියෙන දුර්වලතා නිසා අපිත් ඔහේ කරගෙන යනවා. හරිද? විමසන්නේ නැහැ මොකක්ද හේතුව මොකක්ද ප්‍රතිඵලය හිතන්නේ නැහැ. ඔහේ කරගෙන යනවා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ යමක් කරන්නට පෙර වැදගත් මොකද්ද? විමසන්නනේ. හරිද? ඔබම කල්පනා කරන්න මොකක්ද මේකේ ප්‍රතිඵලය? ඒ විදිහට හිතලා දේවල් සිද්ධ කරන්න. ඉතින් ආමිසයට එහා ප්‍රතිපත්තියක් පිළිගන්න. දැන් අපි කරුණු කිහිපයක් සාකච්ඡා කරමු. ආමිසය සහ අපි ප්‍රතිපත්ති විදිහට කරන දේවල්. දැන් පිරිතක් කියන්නකෝ. පිරිත අපි ආමිසය විදිහට කරන අවස්ථාවක් තියෙනවා, ප්‍රතිපත්තියක් විදිහට කරන අවස්ථාවක් තියෙනවා. හරිද? දැන් ඔබ අහලා තියෙනවද බුදුහාමුදුරුවෝ පිරිත් සූත්‍ර සජ්ජායනා කරලා පිරිත් පැන් දීලා නූල් ගැට ගැහුවා. අහලා තියෙනවද? නෑනේ. ඒ කියන්නේ අපි අහලා නෑ බුදුරජාණන් වහන්සේ පිරිත් පැන් දීලා නූල් ගැට ගැහුවා. විශාලා මහනුවර මම හිතා රතන සූත්‍රයේ දේශනා කරපු ඒ සිද්ධියේදී ඒතර මිනිස්සුන්ට නෙවෙයි ඒ ප්‍රදේශයේ පිරිත් පැන් ඉස්ස කියලා කතාවක් දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිත් නූල් ගැට ගහපු කතාවක් අපි දන්නේ නැහැ. උන්වහන්සේ දැන් කරණීය මෙත්ත සූත්‍රය අහලා තියෙනවද? ඔව්. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරේ ඔන දවසක් ආම්දුරු පිරිසක් වනගත වුණා. වනගත වෙලා බණ භාවනා කරනකොට ඒ ටික හරියට කරගන්න උන්නේ නැහැ. නොපෙනෙන බලවේග වලින් යම් කිසි කරදර සිද්ධ වුණා. නේ. ඒතර කියන්නේ වෘක්ෂයන්ට අධිග්‍රහිත හිටපු දෙවිවරුන්ගෙන් කරදර වුණා කියලා. එතකොට මේ ගැන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරා. බුදුහාමුදුරුවනේ මට අපිට මෙහෙමයි මේ හරියට බණ භාවනා කරන්න වෙන්නේ නැහැ. මේ වගේ කරදර සිද්ධ වෙනවා. මොකක් හරි ක්‍රමයක් අපිට පැහැදිලි කරන්න. ඒ වෙලාවේ තමයි දේශනා කරේ මොකද්ද? කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරා. ඒ සූත්‍රය මොකද්ද අන්තර්ගත වෙන්නේ? ඔව් මම දන්නවා. බහුතරයක් මේ සූත්‍රය අහලා තියෙනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ මොකද්ද දන්නේ නැහැ. අපි බහුතරයක් දෙනා කරණීය මෙත්ත සූත්‍රය ඕන තරම් අහලා ඇති. හැබැයි අන්තර්ගතය ගැන අවබෝධය නැහැ. මොකද්ද තියෙන්නේ? මේකේ දැන් කරණීය මෙත්ත මෙත්ත සූත්‍රය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෛත්‍රිය සම්බන්ධයෙන් තමයි කරණීය මෙත්ත සූත්‍රය තියෙන්නේ. ඔබ අහලා ඇති
මෛත්‍රී කරන කෙනා දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසුන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. ඒතර බුදුහාමුදුරු දේශනා කරේ ඔබ මේ සූත්‍රයේ ප්‍රගුණ කරන්නේ. ඒ කියන්නේ මොකද්ද ප්‍රගුණ කරන්න කියන්නේ? මෛත්‍රිය ප්‍රගුණ කරන්න. අන්න ස්වාමීන් වහන්සේලා නැවත වනගත වුණා. අර ගහ මුලට ගියා. මොකද කරේ? මෛත්‍රී කරා. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරා. හරිද? කිසිම ද්වේෂයක් නැතුව මෛත්‍රිය තව තව ප්‍රගුණ කරා. එතකොට හිටපු දෙවියන්ටත් ප්‍රිය වුණා, අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වුණා, මිනිසුන්ටත් ප්‍රිය වෙනවා. දැන් එතන එහා කරදර වුණාද? උන්නේ නැහැ. දැන් හිතන්න අපිට මෙහෙම වුණා කියලා. ඔන්න අපේ ගෙදර මොනවා හරියලා අමනුෂ්‍ය කරදර තියෙනවා. එනවා පන්සලට. ඇවිල්ලා කියන හාමුදුරනේ මෙහෙමයි. අපේ ගෙදර මෙහෙම කරදර තියෙනවා. මොකද්ද කරන්නේ? පන්සලේ හාමුදුරුවෝ ගැන හරි දෙන්නම් තියෙනවා හොඳ පිරිතක් තියෙනවා. එන්න කියලා මේ වාඩි වෙන්න කියලා ලොකු පිරිත් පැන් කලයකුත් තියාගෙන පිරිත් නූල් ලෙහෙකුත් තියාගෙන ඔබට කරණීය මෙත්ත සූත්‍රය 108 වතාවක් සජ්ජායනා කරනවා. හරිද? දැන් ඔබ ඉස්සරහ තියාගෙන 108 වතාවක් ඔබට කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා. ඉවර වෙලා ඉස්සරහට එක්කන් ඇවිල්ලා පිරිත් නූල් ගැට ගන්නවා. හරි. පිරිත් පැන් දෙනවා. කියනවා ගෙදර ගිහිල්ලා මේ පිරිත් පැන් ටික ගේ වටේ ඉන්න පිරිත් නූල ගේ වටේටම උතන්න. හරිද? ඔන්න එකක්. තව එකක් තමයි තව තැනකට ගියන් පස්සේ ඔබට කියනවා එන්න ක්‍රමයක් තියෙනවා සූත්‍රය මොකද්ද? කරණීය මෙත්ත සූත්‍රය 108 වතාවක් කියන්න ඕනෙත් නැහැ, පැන් ගන්න ඕනෙත් නැහැ, නූල් ගන්න ඕනෙත් නැහැ. මෙන්න මේ දේ කරන්න තියෙන එතන. ඇහැට පේන නොපෙනෙන සත්වයන් ඉඳන් ඇහැට පේන සත්වයන්, පොඩි සත්වයන් ඉඳන් ලොකු සත්වයන් හැම සියලුම සත්වයන්ට මෛත්‍රී කරන්න. ඔබට කියනවා අද ප්‍රගුණ කරන්න දැන් ඉඳන් සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. ගෙදර ගිහිල්ලා සියලුම සත්වයන්ට මෛත්‍රී කරන්න. වඩාත් ප්‍රයෝජන සහිත දේ පිරිත් පැන් අරන් නූල් ගැට ගහපු එකද මෛත්‍රිය ප්‍රගුණ කරපු එකද? ඔබම යෝජනා කරන්න. වඩාත් ඵලදායි අර ප්‍රතිපත්තියක් විදිහට ප්‍රගුණ කිරීමනේ. දැන් මේකෙන් කියන්නේ පිරිත් වැඩක් නෑ නෙවෙයි. හොඳද? හරිද? නැත්නම් හිතා හරි පිරිත් වැඩක් නෑ, නූලුත් ගැට ගහන්නේ නෑ, පිරිත් පැන් ගන්නෙත් නෑ, එහෙම නෙවෙයි. පිරිත් පැන් අරගෙන නූල් ගැට ගහලා පිරිතකින් ඔබ ආශිර්වාදයක් ගන්නවා නම් මතක තියාගන්න පැහැදිලිවම ඊට වඩා දහසකුත් ආශිර්වාදයක් තියෙනවා මොනක් තුලද? ප්‍රතිපත්තියක් විදිහට ඒක පිළිපැදීම තුල. පැහැදිලිද කාරණාව? ඒ නිසා මම යෝජනා කරනවා ආමිෂයකට එහා ගියපු ප්‍රතිපත්තියක් පිළිපදින්න දර්ශනයක් විදිහට මේ බුදුදහම ආගමක් විදිහට එහා දර්ශනයක් විදිහට පොදුවේ හැමෝටම යෝජනා කරනවා පිළිපදින ආගම කියන්නේ පොදුවේ හැම දෙනාගේම අයිතියක්. ඒක ඕනේ කෙනෙකුට තියෙනවා තමන්ගේ බුද්ධ ආගම වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගම වෙන්න පුළුවන්, ආගම් අදහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි දර්ශන කියන්නේ එහෙම බෞද්ධ ආගමිකයෝ විතරක් අදහන්න ඕනේ කියලා එකක්, පිළිපදින්න ඕනේ කියලා එකක් නෑනේ. ඕන කෙනෙකුට පොදුවේ පිළිපදින්න පුළුවන්. ඉතින් හරි වටින දේවල් තියෙනවා. අපේ විශේෂයෙන් බුදු දර්ශනයට සමගාමීව හරිම වටින වැදගත් දේවල් තියෙනවා. අපි මග හැරවගත්ත සමහරවිට අපි දන්නේත් නෑ. දැන් උදාහරණයක් විදිහට මේ ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද? දන්නවද? ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද? බයිබලය නේ. හරිද? ක්‍රිස්තියානියාගේ අත්පොත බයිබලය. ඉස්ලාම්යාගේ අත්පොත මොකද්ද? මොකද්ද? කුරාණය. හරි. මොනවද? ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද? බයිබලය. ඉස්ලාම්යාගේ කුරාණය. බෞද්ධයාගේ අත්පොත මාන්න වැඩි. ත්‍රිපිටකයේද දැන් අපේ එන උත්තර තමයි මේවා. ත්‍රිපිටකය, ධම්මපදය, පිරිත් පොත, ජාතක පොත, මට එක සැරයක් එක්කෙනෙක් කිව්වා මහා වංශය කියලා. හරිද? ඒක මොහොමත් එන්නේ නැහැ. හිතන්නකෝ දැන් මෙතන උත්තර හතරක් තියෙනවා. ත්‍රිපිටකය, ධම්මපදය, පිරිත් පොත, ජාතක පොත. මොකක්ද අත්පොත? ක්‍රිස්තියානියාගේ අත්පොත මොකක්ද කියලා හිතුවම උත්තර දෙකක් තිබ්බද? නෑ. මොකද උත්තරේ? බයිබලය. ඉස්ලාම්යාගේ අත්පොත මොකක්ද කියලා හිතුවම උත්තර දෙකක් තිබුණද? නෑ. මොකද උත්තරේ? කුරාණය. හරි පැහැදිලි. බෞද්ධයාගේ අත්පොත මොකක්ද කියලා හිතුවම උත්තර එකක් තිබුණද? නෑනේ. ඒක හැමතැනම මම හිතන්නේ මම මේ ප්‍රශ්නේ අහලා ඇති බොහෝ තැන්වල කිසිම තැනකින් ක්‍රිස්තියානියාගේ අත්පොත සහ ඉස්ලාම්යාගේ අත්පොත මේකයි කියලා හරි උත්තර ආවට බෞද්ධයාගේ අත්පොත දන්නේ නෑ. හරිද? මතක තියාගන්න දැන් අපි ක්‍රිස්තියානියාගේ අත්පොත දැනගන්න හේතුව තමයි ක්‍රිස්තියානි මිනිස්සු ඒක පාවිච්චි කරනවද නැද්ද? පාවිච්චි කරනවා. එයාලා ළඟ තියෙනවානේ. ඉස්ලාම් අයගේ අත්පොත කුරාණය කියලා අපි දන්නවා. හේතුව එයාලා ඒක පාවිච්චි කරනවා. එයාලගේ ළඟ තියෙනවා. බෞද්ධ අපේ අත්පොත හරියටම අපි දන්නේ නැහැ. මොකද හේතුව? දැනගන්න තියා තමයි 60ක් දැකලා නෑනේ පාවිච්චි කරන්න කලින් අපි අය සමහරට මොකද්ද අත්පොත කියලා 60ක් දැකලා නෑ. හරි අපි
පිළිපදින්නේ නැහැ නේ. අර අපි ප්‍රතිපත්තියකදී පිළිපදින්නේ නැහැ. අපිට මොකද්ද අත්පොත කියලා කිව්වොත් අපි කරන වැඩේ තමයි ඕක ගෙනල්ලා තමයි බුදුන් වදින තැන තියලා මල් තියලා වඳින්නේ නේ. වඳින්න නෙවෙයි මේක පිළිපදින්න තියෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා අර අපේ පිළිපැදීම අඩු නිසා අපි දන්නේ නැහැ අපේ ළඟත් නැහැ. මොකද්ද අත්පොත? මොකද්ද බෞද්ධයෙක් අත්පොත? ත්‍රිපිටකය. ත්‍රිපිටකය නේ මොකද්ද? හොඳට තියෙන්නේ. හරිද? ත්‍රිපිටකය නෙවෙයි මොකද්ද අත්පොත? ධම්මපදය. මොකද්ද බෞද්ධයෙක් අත්පොත? ධම්මපදය. හරිද? දැන් ත්‍රිපිටකය කියන්නේ මේ ධම්මපදයේ තියෙන ත්‍රිපිටකයමයි. හරිද? ත්‍රිපිටකය කියන්නේ වැදගත් ග්‍රන්ථ සමූහයක්. මේ ධර්මයේ ගොඩාක් අන්තර්ගත වෙලා තියෙන්නේ. නමුත් අත්පොත කියන්නේ ළඟ තියාගන්න පුළුවන් එකක්. හිතන්නකෝ මේ බිත්තිඔරලෝසුව තියෙන්නේ. බිත්තිඔරලෝසුව ඉලක්කම් ලොකුවේ කටු තියෙනවා ලොකුවට. දැන් අතන තියෙන බිත්තිඔරලෝසුව වෙලාව මට මෙතෙන්ට පේනවා. හරි දුර තියා වෙලාවත් පේනවා. හරි හොඳයි. එහෙනම් බිත්තිඔරලෝසුව ලස්සනයි. දුර තියා වෙලාවත් පේනවා. ඒක හොඳයි. ගමනක් යන්න සූදානම් වෙලා කඹයක් අරගෙන උක අතේ ගැට ගහගෙන යනවා අත්ඔරලෝසුව විදියට. ගැලපෙනවද? දුරටම වෙලාව බලන්න පුළුවන්. මේ හොඳයි. මේ කටුත් ලොකුයි. ලස්සනයි. එහෙම කියලා අත්ඔරලෝසුව විදියට ගැලපෙනවද? නෑ නේ. වැදගත් නමුත් ඒක අත්ඔරලෝසුව විදියට ගැලපෙන්නේ නෑ. ඒකට වෙනම එකක් දෙනවා අත්ඔරලෝසුව. ඒ වගේ තමයි පොත් කියලා ගත්තම ත්‍රිපිටකයේ හරි ඒ ධර්මයේ තියෙනවා. නමුත් අත්පොත මොකද්ද? ධම්මපදය නේ. අත්පොත කියන්නේ ධම්මපදය. මම යෝජනා කරනවා මේ හැම දිනාටම ආරාධනා කරනවා ධම්මපදයේ පොතක් අරගන්න නේ. ඒ මොකද බෞද්ධ විදියට අපේ ළඟ තියෙන්න ඕනේ බෞද්ධ විදියට නෙවෙයි ඕනම කෙනෙක්ට. සාමාන්‍යයෙන් හාමුදුරුවෝ ඔබට ධර්ම දේශනා කරද්දී ඔය ධම්මපදයෙන් ගාථා එකක් මාතෘකා කරගෙන පැය ගාණක් කියලා දෙනවද නැද්ද? දහම් කරුණු කියලා දෙනවා. හිතන්නකෝ ධම්මපදයේ පොතක් ගත්තොත් ගාථා තියෙනවා 423ක්. හරිද? ඒතර ගාථා 423ක් තියෙන. ඒ වගේම තමයි අර්ථය ගාණක් තියෙන 423ක් තියෙනවා. කොටස් 26ක. පැහැදිලිව සරලව කොටස් වලට බෙදලා ඒ පොත මෙන්න මේ ගානක් විතර ඇති අතේ තියාගන්න පුළුවන් ළඟ තියාගන්න පුළුවන් ග්‍රන්ථයක්. හරිද? ඒ නිසා මම ආරාධනා කරන ධම්පදේ පොතක් අරගන්න සමහරවිට ඒ කරුණුත් පැහැදිලි කරගන්න අමාරු නම් ඒ වගේ කෙනෙකුට ඒ ගාථාවේ තේරුමට අදාළ කරුණු පැහැදිලි කරගන්න කතාවක් එක්ක නිදාන කතාවක් එක්ක අන්තර්ගත වෙන පොත් තියෙන ඒවා ටිකක් විශාලයි. නමුත් මම ආරාධනා කරන අධ්‍යයනය කරන්න හොඳද? නැත්නම් පොත අරගෙන ගෙදර ගිහිල්ලා බුදුන් වහන්සේ තැන තියලා මල් තියලා වදින්නවත් නේ. ඊට පස්සේ කබඩ් එකක දාලා දූවිලි පීද අරන් තියලා ඊළඟ පරම්පරාවට ඒ කොලේ මොතල දෙන්න. ඒවා අපි එහෙම තියෙන්නේ ඔය ගෙවල් වල පුටු සැටියෙම ගොඩක් තියෙන්නේ. සමහර තියෙනවානේ තියෙන්නේ බිත්තියට හේතු කරලා. හරිද? එහෙම නැත්නම් අර ගෙනාවු ඉදි කවර ඒක එහෙම තියෙනවා. බුදු පිළිම තියෙනවා. බලන්නකෝ ගෙවල් වල මේ ගොඩාක් තියෙනවා. මෙතන නම් හොඳයි. මේ ගොඩාක් ගෙවල් වල තියෙනවා බුදු පිළිමේ තාම කවරේ දාලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඇත්තට විකෘතියද නැද්ද? ඒ කියන්නේ ගෙදර බුදුන් වඳින බුදු පිළිමේ තාමත් තියෙන්නේ කවරයක් දාලා කොලයකින් ඔතලා නම් ඒ තියෙනවා ඒක ඇත්තටම අවලස්සනයි. බුදු පිළිමේ අර කොලේ මෙහෙම උඩින් ඇවිල්ලා නිකන් රබර් බෑන්ඩ් එක දාලා උඩින් අර නේ කැලලක් ගිහිල්ලා ඇත්තටම අවලස්සනයිද නැද්ද? අවලස්සනයි. ඒකේ කවරේ ගලවන්නේ නැහැ. හේතුව මොකද්ද? අරකට ජරා වදිනවා කියලා බුදු පිළිමෙට. ඒ කියන්නේ දවස ගානේ බුදුන් වඳිනකොට නේ දවස ගානේ අරක පිරිසිදු කරන්න බැරි නම් පොඩි රෙදි කෑල්ලක් අරගෙන ඕක පිහදාන්න බැරි නම් ඊට වඩා කැත නැද්ද අර කවරයක් දාලා තියෙනවනේ. ඒක හරිම අවලස්සනයි. එතකොට මේ ඒක පැහැදිලිව ක්‍රමේ වෙන්න ඕනේ. අරගේ ඒ පොලිතින් කවරේ අයින් කරා බුදු පිළිමෙත් කිව්වා. ඉතින් ඒක ජරා වෙන්න පිරිසිදු කරන්නනේ. හරිද? එහෙම නැතුව අපේ ලේසියට අපි ඔගේ කවරේ දාලා නිකන් කුණු මල්ලක දාලා බුදු පිළිමේ තියනවා. ඇත්තටම ගැලපෙනවද? ඒක ගැලපෙන්නේ නැහැ නේ. ඒක හරිම අවලස්සනයි. ඒක හරිම අශෝභනයි. මම ආරාධනා කරනවා කවදාවත් ඒ දෙනම් කරන්න එපා. මොකද බුදුන් වඳින බුදු පිළිමේ පිහිද ගන්න බැරි මිනිස්සෙක්ට නේ. බුදුන් වඳින ගෙදර බුදුන් වඳින තැන තියෙන බුදු පිළිමේ පිරිසිදු කරගන්න බැරි මිනිස්සෙට ජීවිතේ පිරිසිදුව ගැන තව මොන කවර කතාවද නේ? ඒකනේ තියෙන අපේ අර අඩු ගැහිච්ච නේ ජරා වෙච්ච ඇඳුම් ගෙදරට අනන්තවත් අදිනවා ගමනක් යනකොට අදිනවා ලස්සන ඇඳුම් ටික කබඩ් එකේ දාලා. නේ. හරිද? ඒ කියන්නේ අර මේ ගන්න පින තිබුණත් පාවිච්චි කරන්න පිනක් නැහැ. හරිද? මම ආරාධනා කරනවා මේ තත්ත්වෙට එන්න එපා. ධම්මපදයේ පොත උනත් අරගෙන ගෙනල්ලා අර කවරේ කඩන්න නැතුව කබඩ් එකේ දාලා අරන් තියලා ඊළඟ පරම්පරාවට මෙන්න මගේ ළඟ තියෙනවා කියලා පෙන්න තියන්න නෙවෙයි. හරිද? මොකද මේ පොත කිලිටි වෙන්න තමයි වැදගත් වෙන්නේ. මොකද ඒක කිලිටි වෙනවා කියන්නේ පිටු ඉරනවා කියන්නේ ඔබ පාවිච්චි කරනවා. නේ? ඒක පාවිච්චි කරන්න. ගාථා එකින් එක කියවන්න, තේරුම කියවන්න. මොකක්ද මේ අර්ථය? කොහොමද මගේ ජීවිතේට මේක වැදගත් වෙන්නේ? ඒ නිසා මම ආරාධනා කරනවා මේ හැම දිනාටම අත්පොත තමයි බෞද්ධයෙක් මොකද? ධම්මපදය. ධම්මපදයේ තියෙන ආමිෂයේද ප්‍රතිපත්තියේද?
ප්‍රතිපත්තියට පිළිපදින්න තියෙන. එහෙම නැතු වඳින්න නෙවෙයි. හරිද? ඒ නිසා මම ආරාධනා කරනවා බුද්ධ ආගමකට එහා බුදුරජාණන් වහන්සේගේ වටින දර්ශනය දකින්න උත්සාහවන්ත වෙන්න. එහෙම නැතුව ඔබ ආගමම අල්ලගත්තොතින් ආමිෂේ පමණක් අල්ලගත්තොතින් බුදුහාර දේශනා කරා කල් යනකොට මිනිස්සු ධර්මයේ හරියට අල්ල ගන්නවා සර්පෙක් අල්ලනවා වගේ. නේ මම නම් දන්නවා මට පුළුවන් කියලා විසකුරු සර්පය ළඟට ගිහිල්ලා නැට්ටෙන් අල්ලලා උස්සනවා. කරදර වෙන්නේ කාටද? අල්ලන මිනිස්සයටමයිනේ. දන්න කෙනා ගිහිල්ලා හරියටම සර්පයේ ඔළුවෙන් අල්ලන්නේ. ඉතින් ඒ වගේ ධර්මයක් එහෙමයි දර්ශනයක් විදිහට හරි තැනින් අල්ලගන්න. මේ මහා පර්වතයක් වගේ මේ ධර්මයේ තියෙදි බුදුහාර උපමා කරේ මිනිස්සු ඉස්සරහා තියෙන පොඩි පොඩි බොරුළු කැට ටිකක් අල්ලගෙන දඟලනවා. ඒ නිසා එතනින් එහාට යන්න ලොකු දැක්මක් තියෙන දර්ශනයක් පිළිපදින්න ප්‍රතිපත්තියක් විදිහට අනුගමනය කරන්න කියලා මේ හැම දිනාටම ආරාධනා කරනවා. ඉතින් මම හිතනවා මේ කරුණු පැහැදිලි ඇති මේ දේවල් මෙතනින් පස්සේ ආමිෂය අතරින්න නෙමෙයි හොඳද? හරි එහෙනම් අපි ආගමික නැහැ නිරාගමිකයි කියලා අතහැරලා දාන්න නෙවෙයි ප්‍රතිපත්තියක් විදිහට පිළිපදින ගමන් ආගමානුකූල කටයුතු සිදු කරන්න. ඒක වෙනම යන එකක්. ඉතින් මේ සංස්කෘතික සම්ප්‍රදාය කටයුතු අනිවාර්යෙන් සිදු කරන්න. ඔබ ඔබේ ආගමට ගරු කරන්න. බුද්ධ ආගම නම් ඒට ගරු කරන්න. ක්‍රිස්තියානි නම් ඒ ආගමට ගරු කරන්න. ඉස්ලාම් නම් ඒ ආගමට ගරු කරන්න. මේ දේවල් කරන්න. ඒ අතර ප්‍රතිපත්තියක් විදිහට මේ කරුණු පිළිපදින්න පිළිපැදලා බලන්න ඔබේ ජීවිතේ මොන තරම් වෙනස් වෙයිද කියලා වෙනසකට භාජනය වෙයිද කියලා. ඉතින් මම ආරාධනා කරනවා බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මේ හැම දිනාටම. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ප්‍රතිපත්තියක් විදිහට අනුගමනය කරන්න නිරන්තරයෙන් හැම දිනම උත්සාහවන්ත වෙන්න. ඉතින් අද දවසේ ආදපාන රෝහලේ වෛද්‍යවරු කාර්ය මණ්ඩලය ඒ වගේම මේ නිලධාරීන් හැමෝම එකතු වෙලා ඉතාමත් වටින පින්කමක් පිනට පුන් පොහොව දවසේ සංවිධානය කළ සිදු කරන්න බලාපොරොත්තු වුණා. ඒ අනුව අද උදෑසන ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිදු කරන්න යෙදුණා. දැඩිසත් කාර්යයකගේ විශේෂඥ වෛද්‍ය සමරසේකර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනමත් වාර්ඩු අංක 10 විශේෂඥ වෛද්‍ය සමන් එදිරිමුනි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනමත් මානසික රෝගයකගේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීපිකා හෙටිආරච්චි මහත්මිය ඇතුළු හැම දිනමත් ස්කෑනිං අංශයේ විශේෂඥ වෛද්‍ය රත්නායක මහත්මිය ඇතුළු එහෙම දිනමත් වෛද්‍ය අධිකාරීතුමා විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීතුමියන් දෙපළ කාර්ය මණ්ඩලයේ හැම දිනම ඇතුළු මේ හැමෝම එකතු වෙලා අද මේ උතුම් කටයුත්ත මේ පුන් පොහොය දවසේ තමන්ගේ රාජකාරී කටයුතු මැදේ නමුත් පුළුවන් විදිහට මේ වෙනුවෙන් කැප වෙලා කටයුතු සිදු කරන්න යන ඉතින් හරිම වටිනවා. නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් හැම දිනාටම සිත ප්‍රාර්ථනා කරනවා. දැන් මේ මිතන් ඔන්න දැන් එකපාරටම කවුරු හරි ලෙඩෙක් ඇක්සිඩන්ට් එකක් කළා ඔන්න එකපාරට ගෙනල්ලා. මෙතෙන්ට ඒක බාහිර වින්න නිලධාරීන් කවුරු හරි මෙතන ඉන්නවා. ඔබට ඇවිල්ලා කියනවා අන්න මේ ඇක්සිඩන්ට් එකක් වෙලා කෙනෙක් ගෙනල්ලා තියෙනවා. එයාට ඉක්මනට ප්‍රතිකාර අවශ්‍යයි. එකපාරට මත් දෙක නලෙන් තියාගෙන මම බණ අහුව බණ අහපුගේ ආශිර්වාදයෙන් මේ මිනිහට යහපතක්ම වේවා කියලා හිතනවා. ප්‍රායෝගිකයි. ඒ කියන්නේ මෙතෙන්ට වෙලා ප්‍රාර්ථනා කරෝදී මම බණ ඇහුවා මම පූජා තිව්වා මේවායේ ආශිර්වාදයෙන් මේ ඒ ලෙඩ වෙච්ච මිනිස්සු හොඳ වෙන්න. එහෙම හිතන්න පුළුවන්ද? එහෙම හිතෙන්න බෑ. මේකත් සමාජයට අත්හැරලා එතෙන්ට යන්න වෙනවනේ. ඒ කියන්නේ ගිහිල්ලා අපිට ප්‍රායෝගිකව කරන්න දේවල් තියෙනවා. හරිද? ආගම වැරදියට අල්ලගත්තොත් ඉතින් ඔන්න ඔතෙන්ට තමයි අපිපත් වෙන්නේ. නේ. අර සමහර විභාග පාස් වෙන්න පූජාවෙම පුළුවන් කියලා හිතාගත්තොත් ඉතින් හරියටනේ ලෙඩා ගෙනල්ලා අන්න අර ලෙඩා මරණයේදී ඉන්නවා. මෙතන ඉඳන් වෛද්‍යවරු ටික ප්‍රාර්ථනා කරනවා බණ අහපු එකේ පිණින් මේ මිනිස්සෙට හොඳක් වේවා. නේ. යහපතක් වේවා. එහෙම වෙන්නේ නෑ. ඒ නිසා වැරදියට මේක අල්ල ගන්න බෑ. අන්න වගේ ප්‍රතිපදාවක් විදිහට ප්‍රතිපත්තියක් විදිහට පිළිවෙලකට දේවල් පිළිපදින්න උත්සාහවන්ත වෙන. ඉතින් මේ හැමෝම එකතු වෙලා හරිම වටිනවා. අද මේ කටයුත්ත ඉතාමත් උනන්දුවෙන් කැපවීමෙන් සංවිධානය කළ සිදු කරන්නේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා ගයාශා මහත්මියට. දෙතුමිය තමයි කතා කරලා ආරාධනා කළේ කටයුතු සිදු කරේ. ඉතින් ඒ ඇතුළු කාර්ය මණ්ඩලය හැමෝටමත් මේ වගේ කටයුතු සංවිධානය කිරීම සම්මානයේ හැමෝම දායකත්වයෙන් අරගෙන කටයුතු සිදු කරන්නේ. ඉතින් හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු කටයුතු සාර්ථක කරගන්න, යහපත මුදා කරගන්න, එකතු කරගන්න ඉදිරි කුසලාදී සංසයන් ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා පොදු අපි හැමදෙනාම මේ රෝහලේ රෝගාතුරව ඉඳලා ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය පරලොව යන්ට යෙදුණු හැමදෙනාටමත් කාර්ය මණ්ඩලයේ සේවාවන් වල නියුක්තව ඉඳලා වෛද්‍ය හෙද සියලුම කාර්ය මණ්ඩලයන් වල රාජකාරී වල නියුක්තව ඉඳලා මිය පරලොව ගියපා ඉන්නවා නම් ඒ හැමදෙනාටමත් මේ හැමදෙනාගේම පෞද්ගල නමින් වර්ග පරම්පරානුගතව මිය පරලොව ගිහිලා පින්බලාපොරොත්තු යම් ඥාති පිරිසක් වේ නම් පින්බලාපොරොත්තුෙන් ඒ සියලු ඥාතීන්ට අනුමෝදන් විය හැකි යම් පිනක් වේ නම් ඒ සියලු පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
ඒ වගේම පින් බලාපොරොත්තුෙන් සිටින පින් ලබාගත හැකි සියලුම දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන්ම අපි හැම දිනාටම ලැබේවා. දෙවියන්ටද පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරමු පොදුවේ අපි හැම දිනම එකතු කර ගන්න යෙදුණු මේ යෙදුණු කුසලානිසංසයන් අපි හැමෝටම මෙලොව පරලොව දෙලොවම යහපත අභිවෘද්ධිය දිනුනු පිණිසම ආශිර්වාදයක්ම වේවා. විශේෂයෙන්ම ඔබට මේ දහම් කරුණු කියලා දෙන්න මේ ධර්ම මඟ පෙන්වීම කරන්නට යෙදුණු මා පැවිදි කොට වදාළ තිගහුරුණිය නායක ස්වාමීන් වහන්සේ අවසරයි ගරු කටයුතු නම කියන්නට රොටුම සිරිසෝබන ගුරු දේවෝත්තම නායක ස්වාමීන් වහන්සේ වගේම මේ මඟ පෙන්වීම කටයුතු සිදු කරන්නට යෙදුණු ගුරු ස්වාමීන් වහන්සේලා ගුරුවරයන් හැම දිනාටමත් සහෝදර ස්වාමීන් වහන්සේලා ඇතුළේ සහෝදර හැම දිනාටමත් දායකත්වය ලබා දුණු දායක පින්වත් හැම දෙනා ඇතුළේ හැමෝටම මේ ගමන් මඟ සඳහා වචනකින් හරි උපකාර කරන්නට යෙදුණු සියලු දෙනාටමත් මා එකතු කර ගන්නට යෙදුණු කුසලානිසංසයන්ගේ බලයෙන් ආශිර්වාදයක් යහපතක්ම උදා වේවා. දෙමව්පියන් හැම දිනාටම සිත සාන්ති උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන පොදුවේ අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු. එකතු කර ගන්නට යෙදුණු මේ සියලුම කුසලානිසංසයන් අපි හැම දිනාටම මෙලොව වශයෙන් කායික මානසික නිදුක් නිරෝගී සුව යහපත පිණිසම මේ පින්කම් ආශිර්වාද වේවා. යහපත් ප්‍රතිපදාවක් ඇති කර ගන්න ලක්ෂණ ජීවත් වෙන්න මේ පින්කම ආශිර්වාදයක් වේවා ප්‍රාර්ථනා කරමු. පරලෝක වශයෙන් අපි හැම දිනාටම සුගති සම්පත් සලසා ගන්නට මේ උතුම් පින්කම් ආශිර්වාදයක් වේවා. පොදුවේ හැමෝම ප්‍රාර්ථනා කරමු. අපි හැමෝම එකතු කර ගන්නට යෙදුණු මේ උතුම් කුසලානිසංසයන්ගේ ආශිර්වාදයෙන් කිසිම දුකක් නැති, කිසිම කරදරයක් නැති, කිසිම බාධකයක් නැති ඒ උතුම් නිවන අවබෝධ කරගන්න හැකි ඉක්මන් භවයකින් නිවන් දකින්න හැකි ඉක්මන් භවයකින් මේ සියලු දුක් කරදර බාධක ඊතරව ලබන මේ සියලුම භයානක සංසාරයෙන් ඈතර වෙන්නට හැකි ඉක්මන් භවයකින් නිවන් දකින්නම අපි හැම දිනාට මේ කුසලානිසංසයන් ආශිර්වාද වේවා. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ අජරාමර උත්තරීතර උතුම් නිවන් අවබෝධය සඳහා ඔබට මට අපි හැම දිනාට මේ සියලු කුසලානිසංසයන් ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු